රුමේනියාවට එන සහ රුමේනියාවේ දැනට වැඩ කරන ගොඩක් අයගේ මීළඟ හීනේ තමයි කොහොමද ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය වගේ හොඳ දියුණු රටකට රැකියාවකට මාරු වෙන්නේ කියන එක. හැබැයි මෙතනදී ගොඩක් දෙනෙක්ට තියෙන ලොකුම ගැටලුව තමයි නීත්‍යානුකූලව වෙන රටකට මාරු වෙන්නේ කොහොමද කියලා හරියට දන්නේ නැති එක. මේ නිසාම බොහෝ දෙනෙක් කරන්නේ ඉතාමත් අවදානම් විදියට හොර පාරෙන් වෙනත් රටකට පනින්න උත්සාහ කරන එක. හොඳින් මතක තියාගන්න. එහෙම පැනලා ගිහිල්ලා ඔයා අහු වුණොත් ඔයාගේ රුමේනියාවේ වීසා එක විතරක් නෙමෙයි මුළු යුරෝපා හීනෙම සදහටම ඉවර වෙන්න පුළුවන්. මේ නිසා මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පියවරෙන් පියවර කියලා දෙනවා රුමේනියාවේ ඉඳන් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයර්ලන්තය වගේ රටකට නීත්‍යානුකූලව යන්න තියෙන නිවැරදිම පාර මොකක්ද කියලා. මේ මම අද කියලා දෙන තොරතුරු ටික ඔයා හරියට දැනගත්තොත් ඔයාට ඔයා යන්න බලාපොරොත්තු වෙන රට ස්ථිර පදිංචිය පවා ඉක්මනින් ලබා ගන්න පුළුවන්. අයිබෝවන්. රුමේනියාව ෂෙන්ගන් කලාපයේ පූර්ණ සමාජිකයෙක් වුණාට පස්සේ රුමේනියාවේ වැඩ කරන අපේ අයට වෙනත් ෂෙන්ගන් රටවල් වලට යන්න ලැබිලා තියෙන අවස්ථාවන් බොහොමයි. ඉස්සර නම් රුමේනියාවේ ඉඳන් ජර්මනියට, ප්‍රංශයට එහෙම නැත්නම් ඉතාලියට යන්න ඔයා අනිවාර්යයෙන්ම වීසා ගන්න ඕනේ. හැබැයි දැන් ඒ බාධක කිසි දෙයක් නැතුව ඔයාගේ අතේ තියෙන රුමේනියානු TRC එක පාවිච්චි කරලා එහෙම නැත්නම් ඔයාගේ ටෙම්පරරි රෙසිඩන්ට් කාඩ් එක පාවිච්චි කරලා ඕනෑම ෂෙන්ගන් රටකට නිදහසේ යන්න ඔයාට දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම අද මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ ඒ අවස්ථාව පාවිච්චි කරලා ප්‍රංශය, අයර්ලන්තය, ජර්මනිය වගේ රටකට ගිහින් නීත්‍යානුකූලව රස්සාවක් හොයාගන්නේ කොහොමද කියන එක. දැන් අපි බලමු කොහොමද ඔයා මේ ඔයාට ලැබිච්ච අවස්ථාව පාවිච්චි කරලා ඒ රටවල් වල රස්සාවක් හොයාගන්නේ කියලා. ඔයා යන්න බලාපොරොත්තු වෙන රටේ රැකියා අවස්ථාවන් හොයාගන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයා යන්න බලාපොරොත්තු වෙන රටේ රැකියා අවස්ථාවක් හොයාගන්න එක. ඔයා කරන්න ඕනේ මේ රටවල් වල job vacancies post කරන sites check කරලා ඒ sites වලින් ඔයාට ගැලපෙන jobs හොයාගෙන ඒවට apply කරන එක. මම මේ වීඩියෝ එකෙන් උදාහරණයක් විදියට යුරෝපයේ දියුණු රටවල් 4ක් අරගෙන ඔයාට කියලා දෙනවා කොහොමද ලේසියෙන් මේ රටවල් වල තියෙන ජොබ් එකක් අපි හොයාගන්න කියලා. අංක 1 ජර්මනිය. මුලින්ම අපි බලමු ජර්මනිය ගැන. ජර්මනිය කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන තමත් විනයගරුක රටක්. මේ රටේ ඔයාගේ වැඩ කරන වෙලාවට ඔයා වැඩ කරන්න ඕනේ. නමුත් ඔයාගේ නිවාඩු වෙලාවට ඔයාට උපරිම නිදහස තියෙනවා. ප්‍රවාහන පහසුකම් අතින් ලෝකයෙන් ඉහළින්ම තියෙන රටක් නිසා ඔයාට ඔයාගෙම කියලා වාහනයක් නැති වුණත් ඕනෑම තැනකට ට්‍රේන් එකේ හරි එහෙම නැත්නම් බස් එකේ හරි ඔයාට යන්න පුළුවන් පහසුකම මේ රටේ තියෙනවා. මේ රට සෞඛ්‍ය පහසුකම් අතිනුත් ඉතාමත්ම ඉහළින් තියෙන රටක් නිසා රජයෙන් ඔයාට ඒ ප්‍රතිලාභ ඔක්කොම ටික හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ජර්මනියේ අවම සැලරි එක පැයකට යුරෝ 13ක් විතර වෙනවා. ඔයා සාමාන්‍ය රැකියාවක් කරත් ජර්මනියේදී ඔයාට මාසෙකට යුරෝ 2000-2500ක් අතර වැටුපක් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 6ත් ලක්ෂ 8ත් අතර ගාණක් ඔයාගේ අතට ගන්න පුළුවන්. ඔයාගේ තියෙන දක්ෂතාවයන් අනුව මේ සැලරි එක තවත් වැඩි කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. මුලින්ම අපි බලමු ජර්මනියේ වැඩිපුරම හිඟතාවයක් පවතින රැකියා අවස්ථා මොනවාද කියලා. Construction, Automobile and Engineering. ජර්මනිය කියන්නේ ලෝකයේ කාර්මිකාංශයෙන් ගත්තොත් ඉහළින්ම තියෙන රටක්. විශේෂයෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම සහ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා දහස් ගණනක් මෙහිදී ඔයාට හොයාගන්න පුළුවන්. මෙතනදී ඉලෙක්ට්‍රීෂියන්, කාපෙන්ටර්, මේසන්, මෝටර් මෙකැනික් සහ වෙල්ඩර් වගේ දක්ෂ කාර්මික ශිල්පීන්ට ලොකු ඉල්ලුමක් මේ රටේ තියෙනවා. ඔයාට යම්කිසි වෘත්තීය පළපොරුද්දක් තියෙනවා නම් ජර්මනියේදී ඉහළම වැටුපක් ලබා ගන්න පුළුවන් ජොබ් කැටගරි එකක් විදියට මේ ජොබ් කැටගරිය ගන්න පුළුවන්. Logistics and Transportation. ජර්මනිය යුරෝපයේ මධ්‍යයේ පිහිටලා තියෙන නිසා මේ රට යුරෝපයේ ප්‍රධානම ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. මේ නිසාම ප්‍රවාහන අංශයේ සේවකයන්ට vacancies ගොඩක් මෙහිදී හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම truck drivers, එහෙම නැත්නම් delivery drivers සහ warehouse workers ලට මේ රටේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔය දැන්ටමත් අවුරුද්දක් හෝ දෙකක් එහෙම නැත්නම් ඊට වැඩි කාලයක් රුමේනියාවේ ට්‍රක් ඩ්‍රයිවර් එහෙම නැත්නම් ඩෙලිවරි ඩ්‍රයිවර් කෙනෙක් විදියට සේවය කරනවා නම් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ලේසියෙන්ම ජර්මනියේදී ඔයාට රැකියාවක් හොයාගන්න පුළුවන්. caregiving and nursing. ජර්මනියේ වැඩිහිටි ජනගහනය සඳහා සත්කාරක සේවය සැපයීමට විශාල සේවක හිඟයක් දැනට පවතිනවා.
මේ නිසා විදේශිකයන්ට මේ කැටගරි එක සඳහා රටට ඇතුල්වීමට ජර්මානු රජය විසින් විශේෂ පහසුකම් ගොඩක් සපයලා දීලා තියෙනවා. වැඩිහිටි නිවාසවල හෝ රෝහල්වල සාත්තු සේවකයෙක් විදියට සේවය කිරීමේ අවස්ථාව මෙතනදී ඔයාට හම්බෙනවා. මේ ශේෂ්ත්‍රයේ තියෙන විශේෂත්වය තමයි ඔයා වැඩ කරන අතරතුරම ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා නම් ඔයාට මේ රටේ ස්ථිර පදිංචිය ඉතාමත් ඉක්මනින්ම ලබා ගන්න පුළුවන්. ජර්මනියේ ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? දැන් මම ඔයාට මේ කියලා දෙන්න හදන්නේ ජර්මනියේ ජොබ් එකක් රුමේනියාවේ ඉඳන් කොහොමද ඔයා හොයාගන්නේ කියන එක. මෙතනදී මම ඔයාට ජර්මනියේ ප්‍රසිද්ධ වෙබ්සයිට් 4ක් ගැන කියලා දෙනවා. stepstones.de ජර්මනියේ අංක 1 රස්සාවල් හොයාගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තමයි මේ stepstone.de කියන්නේ. මේකෙන් ඔයාගේ සුදුසුකම් වලට ගැලපෙන සහ ඔයාගේ ස්කිල්ස් වලට අදාළ ජොබ් එකක් ලේසියෙන්ම ඔයාට හොයාගන්න පුළුවන්. උදාහරණයක් විදියට chef, motor mechanic, software developer සහ graphic UI and web design වගේ skill job ඕන තරම් මේ සයිට් එකෙන් ඔයාට හොයාගන්න පුළුවන්. indeed.de ඕනෑම සාමාන්‍ය ජොබ් එකක් එහෙමත් නැත්නම් general labor jobs හොයන්න ලේසිම තැන විදියට මේ සයිට් එක හඳුන්වලා දෙන්න පුළුවන්. උදාහරණයක් විදියට cleaning, packing, labeling වගේ unskilled job ඕන තරම් මේ සයිට් එකෙන් ඔයාට හොයාගන්න පුළුවන්. makeitingermany.com මේක තමයි ජර්මන් ගවර්න්මන්ට් එකේ නිල වෙබ් අඩවිය. විදේශිකයන්ට ජර්මනියට නීත්‍යානුකූලව සංක්‍රමණය වෙන්න තියෙන අවස්ථා, වීසා රෙගියුලේෂන්ස් සහ දැනට ජර්මනියේ වැඩිපුරම හිඟයක් තියෙන රැකියා අවස්ථා මොනවද කියලා සියලුම විස්තර මේ වෙබ්සයිට් එකේ ඔයාට බලා ගන්න පුළුවන්. ඔයාට හොඳ ස්කිල් එකක් තියෙනවා නම් ඔයා බලන්න ඕන සයිට් එකක් තමයි මේ වෙබ්සයිට් එක. shing.com මේ වෙබ්සයිට් එක හරියටම ක්‍රියා කරන්නේ ජර්මනියේ LinkedIn එක වගේ. ජර්මනිය ඇතුළේ තියෙන ගොඩක් high companies ඒගොල්ලන්ගේ professional jobs වලට මිනිස්සු හොයන්නේ මේ සයිට් එක හරහායි. මේකේ profile එකක් හැදුවොත් ඔයාලට ඔයා apply කරන company එකේ ඉන්න HR manager direct contact කරගෙන ඒ job එකට apply කරන්න පුළුවන්. ඒ වගේම ජර්මනියේ තියෙන professional network එකත් එකතු වෙන්න ලොකු අවස්ථාවක් ඔයාට මෙතනදී හම්බෙනවා. මීළඟට අපි කතා කරන්න යන්නේ ප්‍රංශය ගැන. ප්‍රංශය කියන්නේ ජීවිතයේ විඳින්න ආසායට නියම රටක්. ප්‍රංශය අය work, life and balance එකට ගොඩක් ගරු කරනවා. සතියට පැය 35ට වඩා මෙයාලා වැඩ කරන්නේ නැති තරම්. ඉතිරි කාලේ පවුලේ අය එක්ක ගත කරන්න ඔවුන්ට ඕන හැටියෙන් නිදහස තියෙනවා. ආහාර පාන සහ සංස්කෘතිය අතින් ප්‍රංශය හරිම පොහොසත් රටක්. ප්‍රංශයේ අවම වැටුප මාසකට යුරෝ 1800ක් විතර වෙනවා. නමුත් ඔයා ශේෂ්ත්‍රයේ දක්ෂයෙක් නම් යුරෝ 2200ත් යුරෝ 2800ත් අතර මුදලක් ඔයාට ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් ලක්ෂ 6ත් ලක්ෂ 8ත් අතර සැලරි එකකට ඔයාට ලේසියෙන්ම යන්න පුළුවන්. ප්‍රංශයේ trending jobs විදියට hospitality and tourism, agriculture සහ construction අපිට හඳුන්වා දෙන්න පුළුවන්. hospitality and tourism ලෝකයේ වැඩිම පිරිසක් සංචාරය කරන රට ප්‍රංශය නිසා හොටෙල් ශේෂ්ත්‍රය සහ රෙස්ටුරන්ට් වල රැකියා ඕන තරම් මේ ප්‍රංශය ඇතුළේදී ඔයාට හොයාගන්න පුළුවන්. kitchen helper, waiter, housekeeping සහ chef වගේ job මෙහි සෑහෙන්න තියෙනවා. විශේෂයෙන්ම මේ පැරිස් වගේ ප්‍රධාන නගරවල අවුරුදු පුරාම මේ රැකියා බාරතු පවතිනවා. කැම්පීමට සහ සංස්කෘතියට ආදරය කරන කෙනෙක්ට විනෝදයෙන් වැඩ කරන්න පුළුවන් රටක් විදිහට අපිට ප්‍රංශය ගන්න පුළුවන්. Agriculture and Harvesting ප්‍රංශය කියන්නේ කෘෂිකර්මාන්තාංශය අතින් ස්වයං පෝෂිත රටක්. විශේෂයෙන්ම වයින් නිෂ්පාදනයට අවශ්‍ය මිදිවතු සහ පළතුරු වතු මුළු ප්‍රංශය පුරාම විහිදිලා තියෙනවා. මෙතනදී ඔයාට මිදි ඇපල් සහ අනෙකුත් පළතුරු අස්වැන්න නෙලීම ඒ වගේම වතු නඩත්තු කිරීමේ වැඩ කටයුතු මේ ජොබ් කැටගරියකදී ඔයාට කරන්න සිද්ධ වෙනවා. මේවා බොහෝ වෙලාවට සීසනල් රැකියා අවස්ථා වුණත් නවාතැන් සහ අනෙකුත් පහසුකම් සේවා යෝජකයාගෙන් ඔයාට ලැබෙන නිසා හොඳ මුදලක් ඉතිරි කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. Construction and Skill Trades ප්‍රංශයේ නාගරික සංවර්ධන කටයුතු නිසා ඉදිකිරීම් ශ්‍රේෂ්ත්‍රයේ ශ්‍රමිකයන්ට පවතින්නේ විශාල ඉල්ලුමක්. මේසන්, පේයින්ටර්, ප්ලම්බර් සහ ඉලෙක්ට්‍රීෂියන් වගේ ස්කිල්ඩ් අයට මෙහි හොඳ පඩියක් ලබා ගන්න පුළුවන්. ප්‍රංශයේ වැඩ කරන්න තියෙන පැය ගණන සතියට පැය 35ක් නිසා මේ වගේ බර වැඩක් කරන කෙනෙක්ට උනත් තමන්ගේ පෞද්ගලික ජීවිතයට වැඩි කාලයක් වෙන් කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපි බලමු ප්‍රංශයේ තියෙන ජොබ් එකක් රුමේනියාවේ ඉඳන් ඔයා කොහොමද හොයාගන්නේ කියලා. monster.fr ඔයා ප්‍රංශයේ ප්‍රොෆෙෂනල් මට්ටමේ රැකියාවක් හොයනවා නම් ඔයා යන්න ඕනේ හොඳම සයිට් එක තමයි monster.fr කියන සයිට් එක.
ඔයාට යම්කිසි වෘත්තීය පුහුණුවක් හෝ එහෙම නැත්නම් ඔයාට යම්කිසි ශ්‍රේෂ්ඨ අත්දැකීම් තියෙනවා නම් ඒ කියන්නේ chef, automobile electrician, construction supervisor හෝ hotel management වගේ skill රැකියා දහස් ගණනක් මේ සයිට් එකේදී ඔයාට බලා ගන්න පුළුවන්. lebancoin.fr ප්‍රංශයේ ඉන්න හැම වගේ පාවිච්චි කරන තමත් ජනප්‍රිය වෙබ්සයිට් එකක් තමයි මේක. විශේෂයෙන්ම සාමාන්‍ය රැකියා එහෙම නැත්නම් general labor jobs හොයන අයට මේ වෙබ්සයිට් එක ගොඩක් වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට fruit packing, warehouse worker, kitchen helper සහ construction labor වගේ unskilled job ලේසියෙන්ම ඔයාට මේ සයිට් එකෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්න යන්නේ රුමේනියාවේ ඉන්න සහ අපේ ලංකාවේ අය වැඩියෙන්ම යන්න කැමති රටක් ගැන. ඒ තමයි ඉතාලිය. ඉතාලියේ මිනිස්සු හරිම සමාජශීලී, ඒ වගේම හරිම හිතවත්. කාලගුණය රුමේනියාවට වඩා ගොඩක් සුවපහසුයි වගේම ලංකාවේ කැම්බබීම සහ ලංකාවේ අපේ අය එහෙ ඉන්න හින්දා ඔයාට තනිකමක් නම් දැනෙන එකක් නැහැ. ඉතාලියේ සාමාන්‍ය සේවකයෙක්ට යුරෝ 1500ත් යුරෝ 1800ත් අතර සැලරි එකක් හම්බ වෙනවා. ඔයාට හොඳ ස්කිල් එකක් තියෙන දක්ෂ කාර්මික ශිල්පියෙක් නම් ඔයාට යුරෝ 2500කට වඩා වැඩි පඩියක් නිකම්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතාලියේදී ඔයාට ලැබෙන අවම සැලරි එක ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ලක්ෂ 5ත් 7ත් අතර මුදලක් වෙනවා. දැන් අපි බලමු ඉතාලියේ වැඩිපුර තියෙන රැකියා මොනවද කියලා. ෆැක්ටරි වර්කර්. ඉතාලිය කියන්නේ යුරෝපයේ නිෂ්පාදනාංශයෙන් ඉහළින්ම ඉන්න ඉතාමත් බලවත්ම රටක්. විශේෂයෙන්ම ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාහන සහ වාහනවල අමතර උපාංග නිපදවන කර්මාන්ත ශාලාවලට නිතරම වැඩි වශයෙන් සේවකයන් අවශ්‍ය වෙනවා. මෙහි ගොඩක් කම්පැනිවල ශිෆ්ට් ක්‍රමයට වැඩ තියෙන නිසා ඔයාට අමතර කාලයක් ඉතිරි කරගන්නත් නියමිත පඩියට අමතරව බෝනස් වගේ දේවල් ලබා ගන්නත් මෙහිදී අවස්ථාව තියෙනවා. ඩොමෙස්ටික් ඇන්ඩ් කෙයාගිවිං. ඉතාලියේ මේ ශ්‍රේෂ්ඨයට තියෙන්නේ ගොඩක් වැඩි ඉල්ලුමක්. ඒ රටේ අය මේ රැකියාව හඳුන්වන්නේ බදාන්තේ සහ කොල්ෆ් කියන නමින්. මේකේ තේරුම තමයි වැඩිහිටි ශාස්ත්‍ර සේවා සහ නිවාස සහායක. මේ රැකියාවේදී ඔයාට කරන්න වෙන්නේ වැඩිහිටි අයගේ දෛනික අවශ්‍යතා සොයා බැලීම, නිවාස පිරිසිදු කිරීම, ආහාර පිළියෙල කිරීම සහ shopping කිරීම වගේ දේවල්. ඉතාලියේ මේ රස්සාවල තියෙන ලොකුම වාසිය තමයි ඔයාට ආහාර සහ නවාතැන් කියන දෙකම ඔයාගේ සේවා යෝජකයාගෙන් නොමිලෙම ලැබෙන එක. එතකොට ඔයා ගන්න පඩියෙන් 90%ක්ම ඉතිරි කරගන්න පුළුවන්. Agriculture and Harvesting. ඉතාලිය කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම වයින් සහ ඔලිව් ඔයිල් නිපදවන රටක්. ඒ නිසාම මේ රටේ වතු ශ්‍රේෂ්ඨයට අදාළ රැකියාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙතනදී ඔයාට මිදි, ඔලිව්, තක්කාලි සහ විවිධ ජාතියේ එළවලු වර්ග නෙලීම සහ වතු නඩත්තු කිරීම තමයි මෙම රැකියාවේදී කරන්න සිද්ධ වෙන්නේ. මේවා බොහෝ වෙලාවට සීසනල් ජොබ්ස් උනත් රුමේනියාවේ හාර්වෙස්ටිං සයිඩ් එකේ වැඩ කරපු අත්දැකීම් තියෙන කෙනෙක්ට ඉතාලියේදී 3-4 ගුණයක සැලරි එකක් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ඉතාලියේ තියෙන ජොබ් එකක් ලේසියෙන්ම කොහොමද හොයාගන්නේ කියලා. subito.it. ඉතාලියේ තාමත් සරලව සහ සාමාන්‍ය රස්සාවක් ඉක්මනින්ම හොයාගන්න පුළුවන් හොඳම තැන තමයි මේ subito කියන වෙබ්සයිට් එක. ඔයා හොයන්නේ ක්ලීනින්, ගාඩ්නින්, එහෙම නැත්නම් කාර් වොෂ් හෝ ඩෙලිවරි වගේ අන්ස්කිල් ජොබ් එකක් නම් ඩේලි අප්ඩේට්ස් වෙන දහස් ගණනක් රැකියා අවස්ථා මේ ජොබ් සයිට් එකේ ඔයාට බලා ගන්න පුළුවන්. trovolavoro.com. ඔයා ඉතාලියේ ස්කිල් ජොබ් එකක් ටාගට් කරනවා නම් පාවිච්චි කරන්න ඕන ප්‍රධානම සයිට් එකක් තමයි මේ සයිට් එක. ඔයාට වෙල්ඩින්, කාපෙන්ටර්, ඉලෙක්ට්‍රීෂියන් හෝ ෆෝක්ලිෆ්ට් ඔපරේටර් වගේ විශේෂ දක්ෂතාවයක් තියෙනවා නම් ඒ ක්ෂේත්‍රවල තියෙන හොඳම පරිසහිත රැකියා ඔයාට මේ සයිට් එකෙන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්න යන්නේ යුරෝපයේ තියෙන හොඳම අවස්ථාවක් ගැන. ඒ තමයි අයර්ලන්තය. අයර්ලන්තය කියන්නේ හරිම ලස්සන ස්වභාවික පරිසරයක් තියෙන රටක්. මෙහි මිනිස්සු හරිම නිහතමානී. මේ රටේ තියෙන ලොකුම වාසිය තමයි මෙහි ගොඩක්ම ඉංග්‍රීසි භාෂාව පාවිච්චි වෙන එක. ඔයාට ඉංග්‍රීසි භාෂාව චුට්ටක් හරි පුළුවන් නම් මේ රටේ රැකියාවක් හොයාගන්න එක ඔයාට ගොඩක්ම ලේසි. අයර්ලන්තය කියන්නේ යුරෝපයේ වැඩිම සැලරි ගෙවන රටවල් වලින් එකක්. අයර්ලන්තයේ අවම පඩිය පැයට යුරෝ 14.715ක් වෙනවා. මාසෙට යුරෝ 2500-3000 අතර පඩියක් ලේසියෙන්ම ඔයාට ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ලක්ෂ 9-10ත් අතර මුදලක්. දැන් අපි බලමු අයර්ලන්තයේ වැඩියෙන්ම ඉල්ලුම් කරන රැකියා අවස්ථා මොනවාද කියලා. සර්විස් ඇන්ඩ් රිටේල්. අයර්ලන්තයේ ආර්ථිකය වේගයෙන් දියුණු වෙන නිසා සුපර් මාකට්, රෙස්ටුරන්ට් සහ රෙදිපිලි වෙළඳසැල් වල සේවකයන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා.
මෙතනදී සර්විස් ඇසිස්ටන්ට්, කැෂියර් සහ කස්ටම් සර්විස් වගේ රැකියා තමයි ඔයාට බොහෝ වශයෙන් ලැබෙන්නේ. ඔයාට ඉංග්‍රීසි භාෂාව පොඩ්ඩක් හරි පුළුවන් නම් මේ ජොබ්ස් වලට ලේසියෙන් ඔයාට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට ඔයා වැඩ කරන පැය ගණන අනුව ඔයාට බෝනස් පවා හම්බ වෙන්න පුළුවන්. හෙල්ත් කෙයාර් ඇන්ඩ් සෝෂල් කෙයාර්. යුරෝපයේ අනිත් රටවල් වගේම අයර්ලන්තයේ හෙල්ත් කෙයාර් ඇසිස්ටන්ට් එහෙම නැත්නම් සාත්තු සේවකයන්ට සහ හෙදියන්ට තියෙන්නේ හොඳ ඉල්ලුමක්. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ රෝහල් වල එහෙම නැත්නම් වැඩිහිටි නිවාස වල ඉන්න අයට සාත්තු සේවා සැපයීමයි. ඒ වගේම ඔයාට ඔවුන්ගේ දෛනික අවශ්‍යතාත් සොයා බැලීමට සිද්ධ වෙනවා. 2026 වෙද්දී ඒ කියන්නේ මේ අවුරුද්දේදී අයර්ලන්තයේ සාත්තු සේවා සඳහා හම්බ වෙන වැටුප විශාල විදියට ඉහළ ගිහින් තියෙනවා. සුදුසුකම් තියෙන කෙනෙක්ට පැයකට යුරෝ 16ක් 19ක් අතර පඩියක් ලේසියෙන්ම ගන්න පුළුවන්. මේ රැකියා කරන අයට PR එක එහෙම නැත්නම් ස්ථිර පදිංචිය බොහොම ලේසියෙන් ලබා ගන්න පුළුවන්. warehouse and logistics. අයර්ලන්තය කියන්නේ ලොකුම ටෙක්නොලොජි සහ ඔන්ලයින් shopping hub එකක්. ලෝකයේ තියෙන ගොඩාම ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් වල බෙදා හැරීමේ මධ්‍යස්ථාන සහ නිෂ්පාදනයන් මේ රට ඇතුළේදී සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ඇමරිකාවේ නිෂ්පාදනයක් වෙන Apple බ්‍රෑන්ඩ් එක යුරෝපයේ බෙදා හැරීම සිද්ධ කරන්නේ අයර්ලන්තය විසින්. මේ වගේ world famous බ්‍රෑන්ඩ් විශාල ප්‍රමාණයක් අයර්ලන්තය විසින් මුළු යුරෝපය පුරාම බෙදා හරිනවා. මේ හේතුව නිසා warehouse වල වැඩ කරන්න සේවකයන් දහස් ගණනින් මේගොල්ලන්ට අවුරුද්ද පුරා ඕන වෙනවා. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ order packing, labeling සහ quality checking වගේ දේවල්. මෙම ශ්‍රේෂ්ඨයේ අවම වැටුප පැයකට යුරෝ 14.15 දක්වා 2026 අවුරුද්දේ වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය සේවකයෙකුට උනත් අතිකාල දීමන එක්ක මාසෙකට යුරෝ 3000ක පඩියක් ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 10කට කිට්ටු මුදලක්. දැන් අපි බලමු අයර්ලන්තයේ ලේසියෙන්ම ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියලා. jobsireland.ie මේ වෙබ්සයිට් එක තමයි අයර්ලන්ත රජයෙන් පවත්වාගෙන යන ඔෆිෂියල් වෙබ්සයිට් එක. මෙම වෙබ්සයිට් එකේ තියෙන විශේෂත්වය තමයි අයර්ලන්තයේ වගේම මුළු යුරෝපයේම තියෙන රැකියා අවස්ථා මෙතනින් බලා ගන්න පුළුවන් වීම. මෙතනදී ජෙනරල් වර්කර්, හෙල්ත් කෙයාර් ඇසිස්ටන්ට්, ෆැක්ටරි වර්කර් සහ ඩෙලිවරි ඩ්‍රයිවර් වගේ සාමාන්‍ය රැකියා ඕන තරම් මෙතනදී ඔයාට හොයාගන්න පුළුවන්. ඔයා අන්ස්කිල් ජොබ් එකක් හොයන කෙනෙක් නම් මුලින්ම බලන්න ඕන වෙබ්සයිට් එකක් තමයි මේ වෙබ්සයිට් එක. jobs.ie. අයර්ලන්තයේ ඉන්න හැමෝම වගේ පාවිච්චි කරන ඉතාමත් යූසර් ෆ්‍රෙන්ඩ්ලි වෙබ්සයිට් එකක් තමයි මේ වෙබ්සයිට් එක. ඔයාට ප්‍රදේශය අනුව සහ ස්කිල්ස් අනුව කැමති ජොබ් එකක් මේ සයිට් එක යූස් කරලා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඔයාට රුමේනියාවේ ඉඳන්ම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකෙන් මෙයාලගේ ඔෆිෂියල් ඇප්ලිකේෂන් එක හරහා ලේසියෙන්ම ඔයා කැමති ඕනම ජොබ් එකකට ඇප්ලයි කරන්න අවස්ථාව ඔයාට තියෙනවා. indeed.ie. ලෝකයේ ඕනෑම රටක වගේම අයර්ලන්තයේත් ජොබ් වේකන්සිස් විශාල ප්‍රමාණයක් තියෙන්නේ මේ Indeed වෙබ්සයිට් එකේ. 2026 වෙද්දී අන්ස්කිල් රැකියා 200කට වැඩි ප්‍රමාණයක් දිනපතා මෙම වෙබ්සයිට් එකේ අප්ඩේට් වෙනවා. irishjobs.ie. ඔයාට යම් කිසි වෘත්තීය සුදුසුකමක් තියෙනවා නම් උදාහරණයක් විදිහට IT, engineering, එහෙම නැත්නම් finance හෝ hotel management වගේ ඔයා අනිවාර්යයෙන්ම යන්න ඕනේ මේ සයිට් එකට. මොකද අයර්ලන්ඩ් වල තියෙන ලොකු කම්පැනිස් ඒගොල්ලන්ගේ මේ තියෙන ජොබ් වේකන්සිස් වලට මිනිස්සු හොයන්නේ මේ වෙබ්සයිට් එක හරහා. දැන් ඔයාලා මේ රටවල් හතරෙම ජොබ්ස් තියෙන සයිට් සහ විස්තර දන්නවා. හැබැයි මේ ඕනෑම රටක ජොබ් එකකට ඇප්ලයි කරන්න කලින් අවශ්‍ය වෙන දෙයක් තමයි CV එක. නමුත් ඔයා නෝමලි හදන CV එකක් මේ ජොබ්ස් වලට ඇප්ලයි කරද්දී කවදාවත් යූස් කරන්න එපා. මේ යුරෝපා සංගමේ ඒගොල්ලන්ටම ආවෙනික වෙච්ච වෙනම CV කැටගරි එකක් තියෙනවා. ඒකේ නම තමයි යුරෝපාස්. ඔයා දන්නේ නැත්නම් කොහොමද මේ යුරෝපාස් CV එකක් හදන්නේ කියලා මෙන්න මෙතන උඩින් වැටෙන ලින්ක් එක ක්ලික් කරලා මගේ වීඩියෝ එකට ගිහිල්ලා ඔයාට ID එකක් ගන්න පුළුවන් මොන විදියටද මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න කලින් ඔයාගේ CV එක ඔයා අප්ඩේට් කරගන්න ඕනේ කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වලා දුන්නේ රුමේනියාවේ ඉඳන් දියුණු යුරෝපා රටකට යන්න තියෙන නීත්‍යානුකූල සහ ආරක්ෂිතම පාරක් ගැන. මතක තියාගන්න අපි හැමෝම ලංකාවෙන් මෙච්චර දුරක් ආවේ අපේ පවුල් වල අයගේ කීන හැබෑ කරගන්න මිසක් හොර පාරවල් වලින් ගිහින් අපේ යුරෝප හීනය සදහටම නැති කරගන්න නෙමෙයි. රුමේනියාවට ආව නිසා ඔයාට ලැබුණු මේ අවස්ථාව හරියට පාවිච්චි කරලා නිවැරදි විදියට ජොබ් එකක් හොයාගෙන නීත්‍යානුකූලව ඔයාගේ සීන රටට යන්න උත්සාහ කරන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා.
මේ වීඩියෝ ඔයාට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම යුරෝපයට එන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයාගේ යාළුවෝ එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. යුරෝපය ගැන සහ රොමේනියාව ගැන මේ වගේ වටින වැදගත් තොරතුරු දැනගන්න මගේ channel එක අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ඔයාව හම්බෙන්න එනකම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.